මම මේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ විජිත හේරත් ඇමතිතුමාට කියන්නේ බැඳලා අනේ අද අත්අඩංගුවට ගත්ත අපේ දේශබන්දු මහත්තයාව හිතෑපයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අර ඉස්සර ආණ්ඩුවල වගේ ආවුතු පෙන්නන්න හරි මොනවා හරි කියලා මෙයාව එහෙම අර මදුස්රාව වගේ අර විදේශ රටකින්ද කොහෙද ප්ලෑන් කරලා කලේ අර නිවාස සංකිරේ වගේ ඒව එහෙම හිතකටවත් තියාගන්න එපා කරන්න. හොඳ මිනිස්සෙක් ඔය දේශබන්දු කියන්නේ හේතුව ඔය රාජපක්ෂලා කියන දේවල් කලේ ඔය පොලිස් කොටිකම ගන්න මිසක නරක මිනිස්සෙක් නෙමෙයි. ඒකින්ද ඒ වගේ අනුකම්පා හිතලා එහෙම දෙයක් කාටවත් කරන්නවත් ඉඩ දෙන්න එපා. අපි හිතන්නේ ඔයාලා එහෙම කරයි කියලා. මේ යාගේ දරුවෝ ඉන්නවා තාත්තා කෙනෙක් අහිමි වුණොත් එහෙම දරුවන්ට නෝනාට ඒක දරා ගන්න බෑ. ඒ ඉස්සර ඒකලා වගේ මේ ආන්දරෙන් එහෙම කරන්න එපා කියලා මම මේ දෙවියන්ටත් දැන් කිව්වා හිත ඇපයක් ගන්න කියලා ලැබෙන්න කියලා. ඉතින් එහෙම කිව්වට අපි දන්නේ නැහැ අධිකාරියෙන් දෙන නියෝගය. ඉතින් ඒක බලාපොරොත්තු වෙනවා අපේ තෙන්නකෝන් මහත්තයාට සහනයක් ලැබෙයි කියලා. අපේ පොහොත්තුවේ ඉන්න කට්ටිය ඔක්කොම මේක ෂෙයා කරන්න මේ අනුර කුමාර මහත්තයාගේ ආණ්ඩුවේ විජිත හේරත් මහත්තයාට යනකම් මොනවා වුණත් අපේ මිනිස්සු පව් ওই බන්ධනාගාරයට ගියාම පුදුම දුකක් තියෙන්නේ.